බනහනවා කියන එකට ජීවිතයේ අංගයක් කරගන්න නැවත නැවත බනහන්න. අද මං කෑම කෑවේ නෑ බඩගින්නේ කමන්නේ බඩගින්නේ නිදාගමු. කෑම කාපු නැති එක මතක් වෙනවනම් නිදාගන්න යද්දි අද බණක් අහපු නැති එක මතක් වෙනවනම් අන්න ඒ විදිහට බනහන්න. පන්සිල් පද පහ මේ රටේ ඉඳලා පන්සිල් පද පහ රැකගත්තොත් මහාන වුණා වගේ තමයි. ඔයාලට මහාන වෙන්න බැරි නම් ගිහි ජීවිතේත් ගත කරන්න ඕනේ නම් ජීවිතේ ශ්‍රේෂ්ඨයෙක් වෙන්නත් ඕනේ නම් ගිහි ජීවිතේ ඉඳලා පන්සිල් පද පහ රැකගන්න. මහාන වුණා වගේ ගිහි ජීවිතේ තුල පන්සිල් පද පහ රැකගෙන ඒකට පොණ. ඉතින් පන්සිල් පද පහ රකින්න පුහුණු නැත්නම් ඒකත් අපිට ආගන්තුක වෙනවා. සිල් කැඩෙන්න සමාදම් වෙන්න. අත්තරින්න කොහොම හරි මේ අපිව අත්හැරලා යන සීලය ආය කතා කර යාළු වෙන්න. ඉතින් කෙල්ලෙක් යාළු කරගන්න පොල්ලෙක් යාළු කරගන්නත් මහන්සි වෙන එකේ ඊලන්දාරි. සීලය කියන එක යාළු කරගන්න නැවත නැවත කතා කරලා නැවත නැවත සමාදන් වෙලා නැවත නැවත පන්සිල් කැඩීමේ ආදීන වහලා සීලය කියන එක යාළු කරගන්න.